අයිබෝවන් මේ මම ප්‍රියන්ත බන්නාර අමරසිරි සර්ට තමයි මේ ප්‍රශ්නය යොමු කරන්නේ. ඒ තමයි දැන් කවිය පිළිබඳව ගොඩක් අභ්‍යාසවල යෙදිච්ච අය පරිහරණය කරනවා පැරණි අ, සාහිත්‍යාංග. පැරණි සාහිත්‍යාංග ඔස්සේ සිය පරිකල්පනය මෙහෙයවමින් නූතනයට ගලපන්න උත්සාහ කරනවා. නූතන පරම්පරාවට නැත්තම් මේ සෝෂල් මීඩියා වල කවි ලියන පරම්පරාවට සහ අලුත් පරම්පරාවට ඔබතුමාට දෙන්න තියෙන ගුරුහරුකම් මොනාද මේ සම්බන්ධයෙන්? ඔව් දැන් පැරණි සම්ප්‍රදායෙත් තිබුණ දේවල් අ, අපිට නව කවියට ගලපා ගන්න පුළුවන්. දැන් උදාහරණයකට මම රත්නශ්‍රී ගත්තොත් රත්නශ්‍රී කියනවා එක තැනකදී අ, මොකද්ද මැරෙන හැටි නෙවෙයි මට ජීවත් වෙන හැටි කියලා දෙන්න කියලා. දැන් මද්දුම් බණ්ඩාර අපි අගය කරන්නේ මේ විනෝදිය කෙනෙක් විදියටනේ. ඉසදුම් දෙනගේ මැරෙන හැටි නෙවෙයි ජීවත් වෙන. උගතමනා ශිල්පේමයි මතුර කෙනා කියලා කිව්වට ඒක එහෙම නෑ කියන එක නැවත ඔහු තමන්ගේ කවිය තුල නිර්මාණය කරනවා. දැන් උදාහරණයක් මම කියන්නම්කෝ ඔබ කවුරුත් දන්න රත්නශ්‍රීගේ කවියෙන්ම උදාහරණයක් කියනවා. දැන් පඩිදාට නගරය බොහෝ කරුණාවන්තය. ෆැමිලි බොන්ඩේ එන්ඩ මහත් වේලා ඇවිත් යන්නේ. දැන් ওই පොලක පඩි දවසට අතේ සල්ලි තියෙනකොට අපිට වෙළඳ පොල කරුණාවන්තයි. ඕන දෙයක් මිලදී ගන්න පුළුවන්. ඊළඟට ඔහු මේකට පාවිච්චි කරනවා පැරණි සංදේශය. මේ බලන්න එතන මේ මට දැන් මේ මතක් වෙන එකක් කියන්නේ මේ මොකද මේ සූදානම් වෙලා කරන මේ දේශනයක් නෙමෙයි. ඔහු කියනවා සාරඵලයේ අඹ දඹරම තැඹිලිද මීර ජලය ඇලදොල කඳු තුලින් බට කියලා අර කෑර ගලේ වැජවෙන මේ ලිසින් සිට කියන කවියෙන් පදයක් අරගෙන රත්නශ්‍රී මේ පැරණි සම්ප්‍රදාය විකෘති කරනවා. සාරඵලයේ අඹ දඹරමද තැඹිලිද මීර ජලය කියන තැනට එනකන් අරගෙන කියනවා මීර ජලය පිත්තල නල් තුලින් බට පාර දිගට තරුවක් කියා විකුණන. මීර ජලය කොහෙන්ද වැටෙන්නේ? පිත්තල බට වලින්. ඇලදොල කඳු වලින් නෙවෙයි පොලේ. ඒවා තමයි සරුවත් කියා පාර දිගට විකුණන. දැන් එහෙම නැත්තම් පැණිකෑ ගෑණිය කියන කවියේදී රත්නශ්‍රී කියනවා ලයිට් කපත ගනතුරේන නගරයට නොයබ්බුංග යෝරිංගති පෝලිමට ඇවිත්‍රා වැඩට පේවෙන රන් කඳට සාදු සාදු ඇස් ලැබියන් කළුවරට ජුකී මැසින් වැඩ බැරුවා රටම දනි කැලේ ගොසින් ඉනි කැපුවා කැත්ත දනි වෙලේ ගොසින් වැට බැන්දා නියර දනි. දැන් ඒ කවිය මෙයා විකෘති කරගන්නවා යුකී මැසින් වැඩ බැරුවා රටම දනි. හරි ඊට පස්සේ කියනවා කැලේ තිබෙන කොයි දේවත් රස නොඋනි. මන්ත්‍රීදේ කැලේ තිබෙන කොයි දේවල් රස වේවා මලේ බඹරු වෙන් පිළිවෙල ඇති වේවා කියන එක ඔව් විකෘති කරගන්නවා තමන්ගේ අදහස කියන කැලේ තිබෙන කොයි දේවත් රස නොඋනි කියලා. බොහෝ මරණ දැක දැකන ඔබ පැණි කෑයි කියලා ඒ කවිය අවසන් කරනවා. ඉතින් එතකොට ඒ වගේ අපිට පැරණි සම්ප්‍රදායේ තියෙන දේවල් අරගෙන වෙනස් කරලා අපිට අපේ කවියේ අදහස කියන්නට පාවිච්චි කරන්න පුළුවන්. කුමාරෙට්ටි ආරච්චිගේ කවියක් තියෙනවා කැස්බෑ මවගේ කවිය කියලා. මං වෙලාව කාට හරි පුළුවන් නම් හොයාගෙන කියවන්න මේ හබරාදුව වෙරළටා කැස්බෑවෙක්ගේ මව මේ කැස්බෑ වෛද්‍ය කකුලක් කපාගෙන කනවා. ඒකෝර දැන් මේකට මේ පැරණි සම්ප්‍රදාය පාවිච්චි කරලා කුමාර ලියනවා බුදු සරණින් මං ආවේ ලොවේ උතුම් රට දකින්න තම්බපන්නියේ උණුසුම පරපුරකට කියා දෙන්න. සාදු පාසු මට අවසර මේ වෙරළේ බිජු දාන්න පින්වතුනේ පීය අරන් ඇයි ආවේ මං බලන්න. කිච්චි පුතේ පීය ගනින් මේ කකුලත් කපා ගනින්. හීන් කොල්ලෝ පීය ගනින් මේ කකුලත් කපා ගනින්. කළු මල්ලියේ පීය ගනින් තුන්වැන්නත් කපා ගනින් සුදු මල්ලියේ පීය ගනින් සිව්වැන්නත් කපා ගනින්. ඊළඟට ආය සම්ප්‍රදායට එනවා සඳ කපානක උලලා මුවහත්තිව් පීතලේද. ආදි වශයෙන් පූජාසනේ උලලා මුවහත්තිව් පීතලේද. මේ විකෘති වෙච්ච ඇති සම්ප්‍රදාය එළියට අරගෙන කඩලා ඔහු ලියනවා. මං හිතන්නේ මේ ඕඩි පොතේ පිටු කඩලා එක කකුලක් කොතා ගන්න. දැන් කැස්බෑ වගේ කකුල කැපුවට පස්සේ කැස්බෑ මවගේ කවිය කැස්බෑවෙක් කියන වගේ. එතකොට මේ සම්ප්‍රදායේ තියෙන දේවල් මං හිතන්නේ මේ අපිට මේ හදාගන්න පුළුවන් මේ කවුද ප්‍රියන්ත බණ්ඩාර සහෝදරයා ඒක විකෘති කරලා හදාගන්න පුළුවන්. මෙච්චර මේ රට පිරිමි සිටිද්දි ගෑනු හරක් බඳි තෙයි. සිටෙයිතේ ගෑනු හරක් බඳි තෙයි කියලා සේකර ලියනවා. එයාට වෙන්නේ ඒ කවිය ලියන්නේ රවම් පදේ නෙවෙයි පාවිච්චි කරන්නේ
සේකර පාවිච්චි කරන්නේ අර තමන්ගේ පෙම්වතා පෙම්වතිය වෙන කෙනෙක් විවාහ වෙනවා. එතකොට මෙයා කියනවා මේ ගෑනු කෙනාට මෙච්චර මේ රට පිරිමි සිටිද්දිත් ගෑනු හරක් බඳිතෙයි. ඒ කියන්නේ ඌ හරකෙක් එක්ක විවාහ වුණා කියන එක කියන්න තමයි අර සම්ප්‍රදායේ තියෙන රබම් පදේ ඌ පාවිච්චි කරේ. ඒකයි උපායශීලී වේ තැනට පාවිච්චි කරනවා කියන එක මේක අර උගන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. මම අර කඩමඩු කෑවද කියලා කියන කතාව වගේ තමයි.